ආයිබෝන් සුබ දවසක් තරුවාටමයි තරංගා හේරා. ඉතින් හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අද අපි අරගෙන ආවිලා තියෙනවා මේ දවස්වල ගොඩක්ම ජනප්‍රිය ඒ වගේම තමයි හැමෝම හොයන හැමෝම මහන්නත් ආස ඒ වගේම ඉක්මනට විකුණ ගන්නත් පුළුවන් තමන්ගේ ව්‍යාපාරය කියන එකේ වෙනම ඒ කියන්නේ නවමු ආරකට අරගෙන යන්න පුළුවන් විදිහේ ලස්සන ෆ්‍රොක් එකක් අරගෙන ආවිලා තියෙනවා අද අපි ලස්සන ඩිසයින් එකක්. ඉතින් ඒක අද අපි බලමු. බලන්න කලින් මම ඔයගොල්ලන්ට කියනවා මේකේ විශේෂම දෙයක් තමයි මොකද මේක ගොඩක් අය හොයන දෙයක්. ඒ කියන්නේ මේ ඇඳුම දැන් Facebook එකේ බැලුවත් Instagram බැලුවත් YouTube එකේ බැලුවත් හැම තැනම වගේ තියෙනවා මේ ඇඳුම. ඒ වුණාට මේක ගොඩක් වෙලාවට සමහර අය කරනවා මේක plain material එකකින් කරනවා ඊට අමතරව කරනවා කට්ලෝන් materials වලින් එක එක material වලින් කරනවා. ඉතින් එතකොට ඒ ඇඳුම ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට මේක ඒ කියන්නේ ගොඩක්ම ජනප්‍රිය තලයේ තමයි තියෙන්නේ. මොකද ඒකට වයස් සීමාවක් නැහැ. ගොඩක් ටීනේජ් ගර්ල්ස්ලා අඳිනවා මේක. ඉතින් මම ඒක කිව්වොත් මොකක්ද ඒ ගවුම කියලා කිව්වොත් මේ මම ඇඳන් ඉන්න ගවුම තමයි. ඉතින් මේ තියෙන මේක සාම්පල් එකක්. ඉතින් මගේ ඇඳුම මගේ සයිස් එකට තමයි මම මේක මහාගත්තේ. මේක 2XL විදිහට. මේක ස්ලීව්ලස් විදිහටම අහන්නත් පුළුවන්. ඒ වගේම තමයි මේකට මේ විදිහට ලස්සන බෙල් ස්ලීව් එකක් මම මේකට දාලා තියෙනවා. මේක මහලා තියෙන කට්ලෝන් මැටීරියල් එකකින්. ඉතින් මේක හරිම ලස්සනයි. ඒ වගේම තමයි මම මේකේ අන්ඩර් ෆ්‍රොක් එක විදිහට මම ඇඳලා තියෙනවා. මම ඔයගොල්ලන්ට පෙටිකෝට් එක පෙන්නවුවා. බ්ලොක් එක. ඉතින් ඒකේ 2XL පෙටිකෝට් එක තමයි මම මේකේ ඇතුලේ යට ගවුම විදිහට ඇඳලා තියෙන්නේ. ඉතින් මේක හරි ලස්සනයි. මේක ඔයගොල්ලන්ට කලර්ස් විදිහට ගන්න පුළුවන්. කට්ලෝන් මැටීරියල් එකක් මේකේ ගත්තොත් එහෙම අපි කියමු රෙඩ් එකෙන් කට්ලෝන් මැටීරියල් එකෙන් අපි මේක මෙහුවොත් එහෙම ඔයාලට රතු පාටෙන් ලස්සන පෙටිකෝට් එකක් ඇතුළට අඳින්න පුළුවන්. ඉතින් ඒ වගේම මේ කිට් එක විදිහට මේක ඕගොල්ලොන්ට සේල් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මේකේ සම්පූර්ණ මේ ඇඳුමයි මේකේ ඇතුළට අඳින ඇඳුමයි දෙකම ඕගොල්ලොන්ට සේල් කරන්නත් පුළුවන්. ඒකේ බ්ලොක්ස් දෙකම අපි ගාව තියෙනවා. ඉතින් ඒ දෙකම ඕගොල්ලොන්ට ගෙන්න ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ ඇඳුම හරි ලස්සනයි. මේකේ මම චූටි වීඩියෝ ක්ලිප් එකක් මේක ඉවරනකොට මම ඔයාලට දාන්නම් මේ ඇඳුම මම ඇඳගෙන ඉන්න විදිහටම. ඉතින් මේක හරි ලස්සනයි. ඒ වගේම තමයි මේකේ පිටිපස්සට අපිට පුළුවන් මේකේ ලස්සනට ලූප්ස් දාලා චූටි පටියක් ඇටච් කරන්නත් පුළුවන් මේකට. ඉතින් හරි ලස්සනට මේ ඇඳුම මහ ගන්න පුළුවන්. ඉතින් මේක ලස්සනයි කට්ලෝන් මැටීරියල් එකකින්. ඒ වගේම ප්ලේන් මැටීරියල් එකකට ගියොත් එimhe තවත් ලස්සනයි. ඒ කියන්නේ ලේස් කොටන් එතකොට ඔය මාෂා කියලා රෙදි තියෙනවා. එක එක රෙදි වර්ග තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් එක එක රෙදි වර්ග වලට ගිහිල්ලා මේ ඇඳුම මහන්න මේකේ ලස්සන මෙන්න මේ විදිහට ලස්සන ගැද එකක් එනවා. දෙපැත්තෙන්. ඉතින් මේක හරි ලස්සනයි. ඉතින් මේක අපිට ගොඩක් ඉතින් වටිනවා සුදු පාටින් මේ වගේ ඇඳුම මේ වගේ රෙද්දකින් මහගත්තොත් එහෙම මේකේ වටිනාකම වැඩි එකක්. ඉතින් මේක මිලත් වැඩි. මේ මැටීරියල් එක ටිකක් මිල වෙනවා. මොකද සාමාන්‍යයෙන් යාරයක් මම දන්න විදිහට 1000 ගණක් වගේ වෙනවා මේකේ යාරයක්. ඉතින් 60 පළල ඒ වගේම මේකට යාර 3ක් වගේ යනවා. ඉතින් මේක හයි ක්වොලිටි මැටීරියල් එකකට ගිහිල්ලා මේ විදිහට හයි ප්‍රයිස් එකකට ඒ කියන්නේ වැඩි මිලට විකුණන්න ඒ කියන්නේ ඔයගොල්ලෝගේ ටාගට් එක වෙන්න ඕනේ. එතකොට ඔයගොල්ලෝගේ ඒ කියන්නේ බිස්නස් එකක් කරනකොට සාමාන්‍යයෙන් අපි මැද පන්තිය ඉහළ පන්තිය කියලා අපි එහෙම පන්ති වශයෙන් බෙදා ගන්නවා. ඒ බෙදා ගන්නකොට ඔයගොල්ලන්ට මේක ඉහළ පන්තියේ අයට මේක මෙන්න මේ විදිහේ ඇඳුම් හොයන අය ඉන්නවා. ඒ කියන්නේ ගොඩක් වටිනාකමින් යුක්ත ඇඳුම් අදින ආසයි ඉන්නවා. අපේ සමාජයේ ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට මේ වගේ ඇඳුම් ඔයගොල්ලන්ට පුළුවන් සේල් කරන්න මේකේ යට ගවුමත් එක්කම. ඒකට ලස්සන රේන්දයක් අල්ලලා ගවුමත් එක්කම ලස්සනට ඔයගොල්ලන්ට මේක සේල් කරන්න පුළුවන්. එතකොට මේක ඉක්මනට විකුණ ගන්න පුළුවන්. මොකද ගොඩක් වෙලාවට ගොඩක් අය හොයන්නේ මුදල ප්‍රශ්නයක් නැති අය ඉන්නවනේ. ගොඩක් වෙලාවල් වලදී අපි දන්නවා ඒගොල්ලෝ මුදල බලන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ට ඕනේ රෙද්දේ වටිනාකම සුව පහසුව. එතකොට ඒ ඇඳුමක් කොච්චර කාලයක් තියාගන්න පුළුවන්ද? ඒ වගේ දේවල් තමයි ගොඩක් වෙලාවට මිනිස්සු අද කාලේ ඇඳුමක් ගන්නකොට බලන්නේ. ඉතින් එතකොට ඒගොල්ලන්ට මේකේ සුව පහසුවත් එක්ක ඔයගොල්ලෝ මේ සේල් එක කරන්න ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට හැමදාම මේක සේල් එකක් විදිහට තියාගන්නත් පුළුවන්. හැමදාම ඔයගොල්ලන්ට ඕඩරුත් එනවා. ඉතින් ඒ වගේම තමයි තව ඉන්නවා පුංචි මැද පන්තිය කියලා පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ලේස් කොටන් තියෙනවා. ඒකෙත් හොඳ මැටීරියල්ස් තියෙනවා. ලිනන් තියෙනවා. ඒ වගේ කරන්න පුළුවන්. හැබැයි බර රෙද්දකින් කරනකොට මේක ටිකක් ඇඟට අර මෙතන ගැද එකක් එහෙම වෙන නිසා පිම්බෙන්න බලනවා. එතකොට ඒක කැතයි ගොඩක් පිම්බෙන්න
වෙනකොට කැතයි. ඉතින් ඒක නිසා ඒක තමන් තීරණය කරන්න ඕන ගන්න ඇඳුම මොකක්ද කියලා. ඒ වගේම බතික් මැටීරියල් වලින් කරන්නත් පුළුවන් ඕගොල්ලන්ට ලස්සන තඩි පාට මැටීරියල් එකකින්. ඉතින් මේකේ බ්ලොක් එක අද තියෙනවා අපි ගාව. ඉතින් මේක ඕගොල්ලෝ අරගෙන ඕගොල්ලෝගේ සේල් එක වෙනස් මානයකට අරගෙන යන්න කියලා කියනවා මම. මොකද වෙනස් විදිහකට ඒක ඕගොල්ලෝගේ සේල් එක කරගෙන යනකොට මේ වගේ අලුත් බ්ලොක් එකකට ගිහිල්ලා ඕගොල්ලොන්ට කරනකොට අනිත් එක මේ බ්ලොක් එකක් කරනවා කියලා කියන්නේ මේ බ්ලොක්ස් ඔක්කොම තියෙන්නේ සම්මත මිබි වලට. ඉතින් ඇඟට අලව වගේ මේ බලන්න 2XL මම කිසිම මේ තියෙන බිම්මටම තමයි මහගෙන තියෙන්නේ. ඇඟට අලව වගේ හරි ෂේප් එකට ලස්සනට තියෙනවා. හරිම ලස්සනට මොකද ඩාට් එකේ අවශ්‍ය තැන් වලට දාලා තියෙනවා. ඒ විදිහට දාලා තියෙනවා. ඒ වගේම ඉන සම්බන්ධ වෙන තැන් ඒ හරියට සම්බන්ධ වෙන්න ඕන සැන් හරියට මෙන්න මේ විදිහට හරි ගානට මේ විදිහට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ විදිහට තමයි අපි ඇඳුමක් අපි බ්ලොක් එකක් වුණත් ගෙන්න ගන්නකොට අපි ඒ විදිහට බ්ලොක් එකක් ගෙන්න ගන්න ඕනේ. ඉතින් ඒක නිසා මම ඕගොල්ලන්ට කියන ඉතින් මේ පැටර්න් එක ගෙන්නගෙන ඕගොල්ලන්ගේ බිස්නස් එකේ වෙනස්ම පැතිකඩකට යන්න උත්සාහ කරන්න. ඒ වගේම මේක අඩු ගානකට අපි දෙනවා ඕගොල්ලන්ට. මොකද මේ දවස්වල පැකේජ් එකක් විදිහට තමයි අපි මේක දෙන්නේ. මේකටත් අපි නොමිලේ යම්කිසි දේවල් ටිකක් දෙනවා. ඉතින් ඒකත් ඔයාලට ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අත් ටිකත් ඕගොල්ලන්ට නොමිලේ හැගෙන්න ගන්න පුළුවන්. මේකේ අත් වර්ග ටිකක් තියෙනවා. ඉතින් අපි බලමු මේ බ්ලොක් සෙට් එක කොහොමද තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මෙන්න මේ බ්ලොක් සෙට් එක. හරිද? ඉතින් මේකේ අපි ඉස්සෙල්ලාම XS එක අරගෙන බලමු. මේකේ XS එක මෙන්න මේ විදිහට තමයි එන්නේ මේ දෙකම. මේ තියෙන්නේ ෆ්‍රොන්ට් එක, මේ තියෙන්නේ බෑක් එක. එතකොට ෆ්‍රොන්ට් එකේ මෙන්න මේ විදිහට ඩාට් එක එනවා. ඉතින් ඕගොල්ලන්ට මේක ඕගොල්ලන්ට ප්‍රින්සස් ලයින් විදිහට කරගන්නත් පුළුවන්. අපි ප්‍රින්සස් ලයින් එක මේක මේ විදිහට තමයි අපි ඕගොල්ලන්ට බ්ලොක් එක එවන්නේ. ප්‍රින්සස් ලයින් කරගන්න විදිහ අපි ඕගොල්ලන්ට කියලා දෙනවා. හරි ඩිස්ක්‍රිප්ෂන් එකක් හරි අපි ඕගොල්ලන්ට එවනවා. හරිද? ඉතින් මේ තියෙන ඉදිරිපස, මේ තියෙන පිටිපස. එතකොට පිටිපස තියෙන සාමාන්‍ය විදිහට කර සාමාන්‍ය විදිහට තියෙන්නේ. ඉදිරිපසත් කර සාමාන්‍ය රවුම් කර තියෙනවා. මොකද මේ ඇඳුම ගොඩක් ශාමල තරමට ලස්සනයි. මොකද මේක ස්ලීව්ලස් එකක් විදිහට තමයි මේ අත අපි හදලා තියෙන ස්ලීව්ලස් එකක් විදිහට. ඉතින් ස්ලීව්ලස් එකක් කියලා කිව්වම අත ගොඩක් පළල් කරලා තමයි තියෙන්නේ. කියන අත සාමාන්‍යයෙන් උරිස් මට්ටමටම තියෙනවා අත. ඒ කියන්නේ අත ගොඩක් මෙහෙට ගැඹුරු කරලා නැහැ. මොකද එතකොට ඒක ගොඩක් ගැඹුරු කරාම කැත වෙනවා. ඉතින් ඒ විදිහට තමයි තියෙන්නේ. එතකොට මේ විදිහට බෙල් ස්ලීව් එක ඕගොල්ලන්ට මේකට ඇටච් කරගන්නත් පුළුවන්. දැන් මේ මම ඇඳගෙන හිටපු ඇඳුම විදිහට. මොකද මම ගොඩක් වෙලාවට ස්ලීව්ලස් අඳිනවා අඩුයි. ඉතින් ඒක නිසා තමයි මම මේකට බෙල් ස්ලීව් එකක් ඇටච් කරගත්තේ. අනිත් එක තමයි ගොඩක් වෙලාවට පන්සලකට වගේ අඳින්න පුළුවන් නිසා තමයි මම මේ විදිහට අත දාගත්තේ. ඉතින් මේ විදිහට ඕගොල්ලන්ට මේ සුදු වගේ ඇඳුම් වලින් මහන්න පුළුවන්. සුදු රෙදි වලින් මහන්න පුළුවන්. කලර්ස් වලට යන්න පුළුවන්. ලස්සන මැච් වෙන කලර්ස් තියෙනවා. එක ලස්සන කලර්ස් තියෙනවා. ඉතින් මේ කලර්ස් වලට යන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි ස්කර්ට් කොටස එන්නේ. මෙන්න මේ විදිහට මෙතනට සම්බන්ධ වෙනවා මේ ස්කර්ට් එක. මෙන්න මේ විදිහට තමයි මේක සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට මෙන්න මෙහෙම සම්බන්ධ වෙන ස්කර්ට් කොටස. මෙන්න මේක මෙහෙම ගැද වෙලා එනවා. ඊට පස්සේ මේක මෙහෙම ලස්සන ගැද එකක් තමයි එන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් මේක ඕගොල්ලෝ ලස්සනට මේක ගැදරින් පුට් එකක් දාලා මේක මෙහෙම ගැද කරගෙන මේක මෙතනට අල්ලන්න ඕනේ. මෙන්න මේක මෙතනට මෙන්න මේ විදිහට මෙතන ඉඳලා තමයි මෙහෙම ඇල්ලන්නේ. ඊට පස්සේ මෙතන ඉඳලා මෙහෙම පල්ලෙහාට ඇල්ලීගෙන යනවා. ඉතින් මේ විදිහට තමයි මේ දෙපැත්තම සම්බන්ධ වෙන්නේ. මෙන්න මේ විදිහට තමයි අපි රෙද්ද කැපුවට පස්සේ මෙන්න මෙහෙම තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට මීට කලින් වීඩියෝ එකත් මම මේක හඳුන්වා දීමක් කරා. ඉතින් ඉස්සරහට අපි වෙන වෙනම අපේ තනි බ්ලොග්ස් ඕගොල්ලන්ට ගෙනල්ලා පෙන්නනවා අපි. මොකද Tamanටම කියලා බිස්නස් එකක් කරන්න ඉන්නවා නම් අලුතෙන් ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් A-line ෆ්‍රොක් එක මහන අය ඉන්නවා. ඊට පස්සේ ඊට අමතරව ෂර්ට් බ්ලවුස් ෆ්‍රොක් සෙට් එක මහන අය ෂර්ට් බ්ලවුස් ෆ්‍රොක් එක මහන අය ඉන්නවා. ඉතින් ඒ වගේ අයට මේ වගේ එකක් වෙනස් දේවල් කරන්න ගත්තාම ඕගොල්ලන්ට තව ඕගොල්ලෝ ගාවට එන පිරිස වැඩි වෙනවා. අලුත් දේවල් වලට යන්න ගියාම. ඉතින් ඒක නිසා මේ බ්ලොග් සෙට් එකත් බයි නැතුව ගෙන්න ගන්න කියලා ඕගොල්ලන්ට කියනවා අපි. ඒ වගේම තමයි මේ බෙල් ස්ලීව් ටික ඕගොල්ලන්ට ෆ්‍රී හම්බ වෙනවා. මේ සෙට් එකටම බෙල් ස්ලීව් එක ෆ්‍රී හම්බ වෙනවා. මේක ෆ්‍රී පැකේජ් එකක් විදිහට තමයි මේක යන්නේ. ඒ වගේම තමයි මේකට ඕගොල්ලන්ට තව ෆ්‍රී එලිෆන්ට් පෑන්ට් සෙට් එක හම්බ වෙනවා. මේක ගත්තොත් අලුතෙන් සම්බන්ධ වෙන අයට එලිෆන්ට් පෑන්ට් සෙට් එක ගත්තා ඉන්නවා නම් ඒගොල්ලන්ට වෙන මොනවා හරි අපෙන් ඉල්ලන්න පුළුවන්. ඉතින් එහෙමත් තියෙනවා. ඉතින් ඒක නිසා එලිෆන්ට් පෑන්ට් එක හම්බ වුණා කියලා
මේක ගෙන්න ගන්න නැතුව ඉන්න එපා. මේක ඒකට ඕගොල්ලන්ට වෙනම අපි මොනවා හරි ඔෆර් එකක් දෙනවා. ඉතින් ඒක නිසා ඔෆර්ස් තියෙනවා මේකේ. ඉතින් මේ ෆුල් සෙට් එකම ගෙන්න ගන්න, ගෙන්නගෙන ඇඳුම් මහලා ඕගොල්ලෝගේ ව්‍යාපාර වෙනස් විදිහකට අරගෙන යන්න, වෙනත් ආරකට අරගෙන යන්න. මොකද දැන් ආර්ථිකයත් එක්කත් ලොකු ප්‍රශ්නත් එක්ක මිනිස්සු ගැටිලා ඉන්නේ. ඉතින් ඒක නිසා ඕගොල්ලෝගේ ව්‍යාපාර වෙනස් ආරකට ගෙනියනවා නම් ඒක ගොඩක් හොඳයි කියලා හිතෙච්ච නිසා තමයි මම මේ බ්ලොග් සෙට් එක ගෙනල්ලා දැම්මේ. ඉතින් මේකේ සයිසස් ටික ඔක්කොම තියෙනවා. 3XL යනකම්ම තියෙනවා. XS තියෙනවා, small තියෙනවා, medium තියෙනවා, එතකොට large තියෙනවා, මේ XL තියෙනවා, 3XL තියෙනවා, මේ 2XL, 3XL. ඉතින් sizes ටික ඔක්කොම මෙතන තියෙනවා. ඒ වගේම තමයි ස්කර්ට් ටිකත් එහෙමයි sizes ටික ඔක්කොම තියෙනවා මෙතන. ස්කර්ට් මේ තියෙන මේ ඔක්කොම ටික sizes තියෙනවා. ඔක්කොම sizes 7ක් තියෙනවා. size chart එක හම්බ වෙනවා ඔයගොල්ලන්ට. ඉතින් online business එකක් කරන්න පුළුවන් chart එක customer ට යවලා ඔයාට ඕන size එක මොකක්ද කියලා අහලා එයාට ඒ frock එක යවන්න පුළුවන්. මහලා ඒ වගේම size එකත් ඔයගොල්ලන්ට මේකේ tag කරලා යවන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපිත් ඒක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මගේ ගවුම වීඩියෝ එක බලන්න කියලා කියනවා. මේක බලලි ඉවර වෙලා